මේ පැත්තට. උදේ හරියට කිව්වේ නම් ඉන්නේ කියලා. ඔයාලට මෙහෙම හලෝ ළමයි අදත් මම ලස්සන බ්ලොග් එකක් අරගෙන ආවා. අද බලමු අපි කොහෙද යන්නේ කියලා. අද නම් මම විතරක් නෙමෙයි vlog එකේ ඉන්නේ. බලමු මාත් එක්කද කවුද ඉන්නේ කියලා. දැන් නම් හවස 5:05ට විතර ඇති අපි යන්නේ මේ පරාක්‍රම සමුද්‍ර බන්ට් එකට. මෙන්න මේ ඉන්නේ මගේ යාළුවා. ඉතින් ආයෙ ගෙදර තමයි මම අද ආවේ. මම මෙතන වීඩියෝ ලොකුවට පෙන්නන්න නැතුව ඉන්නම්. මොකද තව ලස්සන ගමනක් අපිට රෑ යන්න තියෙනවා. ඉතින් අපි මෙතන ටිකක් රෑ වෙනකන් ඉඳලා එයාලගේ තාත්තත් එක්ක ආපහු බයික් එකේ ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. පැය ගානක ලොකු ගමනක් යන්න තියෙන නිසා අපිට ගෙදරින් රෑටම යන්න සිද්ධ වුණා. ඉතින් අපි ගෙදරින් 8:00ට විතර තමයි ආවේ. බස් එකට 9ට විතර තමයි නැංගේ. ඔන්නෝම තමයි. ඉතින් අපි ගමන ගියේ යන්න පිටත් උනේ. තාම ඉතින් යන ගමන මේ වෙද්දි පාන්දර 12:01 වගේ ඇති. අපි දැන් ඉන්නේ කොළඹ. තවත් අපිට පැය 3-4ක් විතර යන්න තියෙනවා. අපි දෙන්න ඉතින් වෙලාව බල ගියා වෙලාව යන්නෙත් නැහැ. බස් එකේ නිදා ගන්නත් බෑ. ඇත්තටම රැට හරිය ලස්සනයි කොළඹ. මම ඉතින් අපි ලොකුට මේ පැත්තට වෙන්නේ නැහනේ. ඇත්තටම හරිම ලස්සනයි. ලස්සන දේවල් තිබ්බා. මොකද ක්‍රිස්මස් හින්දා ලස්සනට සරසලක් තිබ්බා. තාම මං කිව්වේ නෑනේ අපි කොහෙද යන්නේ කියලා. මම තව ටිකකින් පෙන්නන්නම් අපි කොහෙද යන්නේ කියලා. දැන් නම් බහින්න ලම් වෙලා මං හිතන්නේ පාන්දර 5ට විතර තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඔන්න හරි අපි ආවා කොහොම හරි. අපි මෙහෙට එද්දි පාන්දර 5:00 විතර වුණා. ඒ වෙලාවෙ නම් මම වීඩියෝ එක ගත්තේ නැහැ. දැන් අපි ඉන්නේ මාතර. ওই වෙලාව 6:00ට 6:30 අතර වෙලාව පුදුම ලස්සනක්. බස් ස්ටෑන්ඩ් එකකින් බැස්ස ගමන් තියෙන බීච් එක. ඉතින් ඒක මාරම ලස්සනයි. අපිට ඉතින් පැය ගානක දුරක් තමයි මාතර යනවා කියලා කියන්නේ. අපි ආපු ෆස්ට් ටයිම් මේ. අපි මාතරින් බහලා තංගල්ලට තමයි ගියේ. තංගල්ලේ තමයි අපි යන වැඩේ තියෙන්නේ. මගේ යාළුවාගේ වැඩකට තමයි අපි අද ආවේ. මෙන්න මේ කැෆේ එකේ තමයි අපිට වැඩේ තිබ්බේ. ඉතින් ලස්සන කැෆේ එකක්. කැෆේ එක ඉස්සරහා බීච් එක. ඒක පුදුම ලස්සනයි. vlog එකක් කරනවා කියලා ගියාට හැම වෙලේම අමතක වෙනවා වීඩියෝස් ගන්න. මට යාළුවා තමයි මතක් කරන්නේ වීඩියෝ ගන්න කියලා. මේ වෙද්දී නම් ටිකක් අපිට හරිම මහන්සියි. මොකද රෑ ආපු පාර ඇඟට ටිකක් හරිත් නැහැ. හැබැයි අපි ආපු වැඩේ කරන්න ඕන නිසා අපි මෙතන මේ වැඩේ කරගත්තා. ඔයාලට තියෙනවද ඇස් දෙකට හම්බෙලා නැති යාළුකම්? මේ තියෙන්නේ අමටයි මගේ යාළුවාටයි අරගෙන දුන්න ලස්සන තෑග්ග. ඉතින් යාපට තෑගිත් අරගෙන අපි එකගෙන යන්න ආවා. ඇත්තට මේ අක්කා මයි අවුරුදු 3ක විතර යාළුකමක්. හැබැයි අපි ඇත්තටම හම්බුනේ අද. ඒ අක්කලා ගෙදර තමයි අද අපි ඉන්නේ. ගෙදර එද්දි අපිට රසට කේක් දේවල් කන්න හදලා තිබ්බා. ඉතින් අපි ඒ දේවල් කාලා අපි දන්නේ නැති පැත්තක් නේ. ඉතින් අපිට ගෙදරට වෙලා ඉන්න හිතුන්නේ නැහැ. තව කොහෙද යන්න පුළුවන් කියලා අපි බැලුවා. අපි දැන් බෙලියත්තෙන් ට්‍රේන් එකට නැගලා ඉන්නේ ගෝල් වලට යන්න. මේ අර බින්ගයක් ඇතුලේ යන්නේ. ඉතින් මගේ යාළුවා ඒවට හරි බයයි. බලන්න මගේ අතත් අල්ලගෙන ඉන්නේ. ඇත්තටම අපි හිතුවට වඩා වෙලාවක් අපිට ට්‍රේන් එකේ යන්න උනා. මොකද මාතර ටිකක් වැඩි වෙලාවක් නතර කරලා තිබ්බ ට්‍රේන් එක. මේ බලන්න හරිම ලස්සනයි. පරිසරය පුදුම ලස්සනක් පේන්නේ මේක යද්දී. ඉතින් 2025 ඉවර වෙන්න ළඟයි නෙමෙයි. අද 31 වෙනිදා. මම මේ ගමන ගිහලා නම් ටික දවසක් වෙනවා. ඇත්තට මට vlog එක දාගන්න බැරි වුණා. ඉතින් ඔයාලට මේ අවුරුද්ද කොහොමද? ඔයාලා හිතපු දේවල් වුණාද? මේ බලාපොරොත්තු ඉෂ්ට වුණාද? ඉතින් එහෙම වුණේ නැත්තම් 2025 වුණේ නැති දේවල් 2026 අනිවාර්යෙන් ඉෂ්ට වෙන්න ඕනි කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ඔයාලට. ඔන්න කතාවෙන් අපි ගාල්ලට ආවා. දැන් අපි ඉන්නේ රේල් ස්ටේෂන් එක ගාව. අපි එතන ඉඳලා පික්මි එකක් දාගෙන ආවා. අපි දැන් මේ යන්නේ කන්න තැනක් හොයාගෙන. අපි ගෙදරින් බත් අරගෙන ආවේ. ඒ ටික තියාගෙන අපි කන්න තැනක් තමයි මේ බලන්නේ. ඊට පස්සේ අපි චුට්ටක් ඇවිත්තා කන්න තැනක් හොයාගන්න. ඔය තියෙන අපි අක්කලා ගෙදරින් අපිට හදලා දුන්න බත් එක. දැන් අපි ඒක කන ගමන් ඉන්නේ. මං කියවනේ අපි හිතුවට ට්‍රේන් එක ටිකක් පරක් වුණා. අපි මෙහෙට එද්දි 3 ගානක්. ඉතින් අපිට ඉන්න තිබ්බ වෙලාව ටිකක් අඩුයි. ඒක නිසා අපි ඉතින් කාලා ඉක්මනට ලස්සන තැන් බලන්න ඇවිද්දා.
ගොඩක් මිතින් ගයි ගාවෙද්ද මොකද ඉතින් අපි ලේසියකට එන්නේ නැති පැත්තක් අපිට හැමදාම හම්බ වෙන්නේ නැති අය. ඉතින් ඇත්තටම හරිම ලස්සන හවස් වරුවක් එදා ගෙවුනේ. ඔයාලටත් මෙහෙම යාළුවෝ ඉන්නවද? දුර පැත්තකට ගිහිල්ලා යාළුවගේ පැතිවල ලස්සන බලන්න පුළුවන් යාළුවෝ. ඇත්තටම ගාල්ල මාතර කියන්නේ මම එන්න ආසාවෙන්ම හිටපු පැත්තක්. මොකද අපිට ලේසියෙන් එන්න බෑනේ. අපිට රෑ ආපු නිසා ලොකු වෙලාවක් ගියේ නැති වුණත් ලොකු වෙලාවක් කියන්නේ අපිට පැය ගාණක් ගියා. මං කියන්නේ ඒත් අපි උදේ වරුවක වගේ එනවනම් අපිට පැය 10ක් 12ක් වගේ යනවා. ඔන්න ඉතින් ෆොටෝස් එහෙම අපි ගත්තා. දැන් නම් ටික ටික හවස් වීගෙන එන්නේ. ඇත්තමයි දැන් තමයි මේක පුදුම ලස්සනක් තියෙන්නේ. මම මේකේ හරියට පුදුම ලස්සනක් කියලා කියනවා නැති. ඇත්තටම ඒ තරම් ලස්සනයි. හවස මේ වයිබ් එක විඳින්න ඕනි දෙයක්. ගොඩක් පිටරට සංචාරකයන් එන තැනක් මං හිතන්නේ ගාල්ල කියලා කියන්නේ. ඇත්තටම මේකේ ලොකු අවුට්ලට් ගොඩක් තියෙනවා. දැන් ඉතින් එක දිගට ආවිත්තානේ. දැන් අපි යමු මොනාරි බොන්න. අපි අද ආවේ මැංගෝ හවුස් රෙස්ටොරන්ට් එකට. මේක TikTok වල එහෙමනම් දැකලා තියෙනවා. එන්න ඇත්තටම ආසාවෙන් හිටපු තැනක්. ඒක ඇතුළේ හරිම ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඇත්තටම ගොඩක් ලස්සනයි. හරි අපි එහෙනම් ඇතුළට යමුකෝ. මේ වෙලාවත් එක්ක වෙන්න ඇති එක හරිම ලස්සන වයිබ් එකක්. ලයිට්ස් දාලා ක්‍රිස්මස් වලට ඩෙකොරේට් කරලා තිබ්බා. ඔයාලත් ගාල්ල ගිය වෙලාවක අනිවාර්යෙන්ම යන්න අමතක කරන්න එපා. මේ තියෙන රෙස්ටොරන්ට් එකේ එළිය. දැන් අපි යන්නේ රෙස්ටොරන්ට් එකේ ඇතුළ කොහමද කියලා බලන්න. ඒකේ ඩිසයින් උත් අමුතුම වයිබ් එකකට තමයි තිබ්බේ. මේ තියෙන්නේ එතන ඒ වෙලාවේ නම් බර්ත්ඩේ එකකට ඩෙකොරේෂන් කරලා තිබ්බේ. ඒ වෙලාවෙ එතන බර්ත්ඩේ ෂූට් එකකුත් වුණා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ලස්සන දවස් එතන ගිහලා සමරන්න. අපි මේ ගත්තේ පයිනැපල් ජූස් එකකුයි ඇමරිකන් ලැටේ එකකුයි. ඉතින් ඒ දෙකක් පීලා අපිට ආපහු ට්‍රේන් එක තිබ්බ 6 ගානට. ඉතින් එතකන් අපිට වෙලාව තිබුණා. එතකන් ඉතින් අපි ඇවිල්ලා හිටියා. මේ ලස්සන ඉතින් බලන්නත් පුළුවන්. අපි වගේම තව ගොඩාක් අය මෙතන ඇවිත් හිටියා. මේ බලන්නකො ගොඩක් අය ඉන්නවා. ඇත්තටම මේ තැන් කලින් වීඩියෝස් වලින් දැකලා ඉන්න ආසාවෙන් හිටපු තැන්. හරි අපි දැන් ආවේ කැන්ඩෝස් එකට මොන හරි බොන්න කියලා හිතලා තමයි ආවේ. ඔතන මට මාර වැඩක් වුණා. අපි ගත්තේ කැන්විටා 3ක්. ඉතින් ඒ 3 අරගත්තට පස්සේ මගේ තියෙන එකක් හැලුණා. හරි හැලිච්ච කතාව වැඩක් නෑ. දැන් මේතන අපි බොන්න හදන්නේ මේ 3. මොකද ඒ වෙලාවේ මාර 30කුත් තිබ්බා අපිට. ඇවිදලා පොඩි මහන්සියකුත් තිබ්බානේ. මේ තියෙන්නේ කැන්වස් එකට පේන view එක. ඒ වෙලාවත් එක්ක ලස්සනයි. ඔය අපි එද්දි හම්බුන කැෆේ එකක් අපිට. අපි දැන් ට්‍රේන් එක පැත්තට යන ගමන් ඉන්නේ. ඒ කියන්නේ රේල්වේ ස්ටේෂන් එක පැත්තට යන ගමන් ඉන්නේ. මොකද අපේ ට්‍රේන් එක 7යි ගානට තියෙනවා කියලා කිව්වා. ඔන්න දැන් ඉතින් අද අපේ ගමනේ අවසාන වෙලාව තමයි යන්නේ. හරි අපි ට්‍රේන් එකට නැංගා. අපි එද්දිනම් ආවේ සෙකන්ඩ් ක්ලාස් එකේ. හැබැයි අපි යද්දි යන්නේ තර්ඩ් ක්ලාස් එකේ. මොකද ඒ කියන්නේ ඒක හොඳයි කියලා හිතුණා. අපි ට්‍රේන් එකෙන් බහැලා ෆුඩ් සිටියට ගියා අක්කත් එක්ක. එයාට බඩු වගේක් ගන්න. අපි දැන් යාළගේ වල ගාව ඉන්නේ. ඉතින් ওই විදියට තමයි අද වගේ ලස්සන දවසක් ගත වුණේ. මේ වැඩ ඉවර කරගෙන අපි ගෙදර ගියා. ගෙදර යද්දී අපිට කිරිමාලු, ඉන්දියාප්ප, චිකන්, පරිප්පු මේ වගේ රස කෑම වේලක් හදලා තිබ්බා අක්කලාගේ අම්මා. අනේ මට ඒ වගේ වීඩියෝ ගන්න බැරි වුණා. අපි පහවදා ඉතින් ගෙදර ආවා. අදට එහෙනම් මම vlog එක ඉවර කරනවා. මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. අලුත් අවුරුද්දේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.